hello welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද වීඩියෝ එක වෙනදාට වැඩිය ස්පෙෂල් වීඩියෝ එකක් වෙයි. ඒකට හේතුව තමයි අද එයාගේ බර්ත්ඩේ එක. ඉතින් අපි බර්ත්ඩේ එක දවස කොහොමද ගත කළේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි දැන් මේ හදන්නේ. ඉතින් වීඩියෝ එකේ දිගටම රැඳී සිටින්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා. රසමාස කිරිබත් කෑල්ලකුත් කාලා ඔන්න ඉතින් අපි එදා දවස පටන් ගත්තා. අද දවසේ මොකද වෙන්නේ කියලා බලන්න දිගටම අපිත් එක්ක ඉන්න. අද ඉරිදා දවසක්. ඉතින් ඉරිදා කියන්නේ කොහොමද තිමාඩු දවසක්නේ. ඉතින් අපි හිතුවා පොඩ්ඩක් එළියට යන්න ඕන කියලාද. ඉතින් පොඩි බඩගින්නක් ආවොත් කන්න කියලා ඉතින් මං කොයිකටත් සෑන්ඩ්විච් එකකුත් හදාගත්තා. ඔක්කොම වැඩ ඉවරයි. එහෙනම් ඔන්න දැන් යන්නයි තියෙන්නේ කොරියාවේ ලස්සන බලන්න. ඉතින් බලන්නකො ළමයි මොන තරම් ලස්සනක්ද කියලා. පාට ගස් කහ පාට, රතු පාට, දුඹුරු පාට, එක එක විදිහේ පාට ලස්සන ගස් වර්ග තියෙනවා. මේ තියෙන්නේ මොනවද කියලා දන්නවද? ඉතින් කොරියාව කිව්වහම ජපාන කිව්වහම ගොඩක් අය මතක් වෙන්නේ සකුරානේ. ඉතින් මේ තියෙන්නේ සකුරා ගස්. සකුරා ගස් වල කලින්ම කොළ හැලිලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අර අපි කලින් දැක්කේ කොළ හැලෙන්න ලං වෙලා තිබුණු ගස්. මේ සකුරා ගස් යායක් තියෙන්නේ මෙතන. ඉතින් සකුරා ගස් වල කොළ කලින්ම හැලිලා. අර ඈතින් පේන ලස්සන මල් මිටියාවත බලන්න යද්ද? එන්නකො ළඟටම ගිහිල්ලා පෙන්නන්න. ඔයාලා මගේ කලින් වීඩියෝස් වල දැකලා ඇති සතිෂ්කා අයියාව. ඉතින් එයා අපේ අයගේ බර්ත්ඩේ එකට එයා බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් ලෑස්ති කරලා තිබුණා. ඉතින් එයාත් අපිත් එක්ක එනවා. ඉතින් බලන්නකෝ අපි කොහොමද බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ කියලා.
ඔන්න ඉතින් කේක් කාලා ඉවර වෙලා අපි ලස්සන පාක් එකකට ආවා. බලන්නකෝ ඔයාලා මීට කලින් මෙතන දැකලා තියෙනවද කියලා. කතාව පැය 4ක් 5ක්ම ගෙවිලා ගියා. ඉතින් පාක් එකේ ඔන්න ඉතින් අපි උදින්ම හදාගෙන ආවන සෑන්ඩ්විච් එකක්. ඔන්න සෑන්ඩ්විච් එකත් කාලා අපි දැන් යන්න හදන්නේ ලස්සන පන්සලක් බලන්න. එන්නකෝ ඉතින් යන්න. දැන් නම් ටිකක් වැඩිපුර සීතලයි. දැන් ඉතින් අපි පන්සලට ඇවිල්ලා ඉන්නේ. හැබැයි පන්සලට ඇතුළට ගිහලා නම් මම වීඩියෝස් දාගත්තේ නැහැ. පොඩක් සීතලත් වැඩි. ඉතින් පන්සලකට යන හින්දා මම වීඩියෝස් කොහොමද දාගත්තේ නැහැ. ඉතින් අපි පන්සල ගිහිල්ලා දැන් ඉතින් ගෙදර යන්න තමයි තියෙන්නේ. මේ දවස ගොඩාක් ස්පෙෂල් වෙන තවත් හේතුවක් තියෙනවා. මොකද මගේ අචිනුපේක්ෂා ඩාන්සින් මගේ YouTube channel එකේ ලක්ෂ 2 කම්ප්ලීට් උනේත් එදා. ඉතින් අපි මේ ගමන අතරතුර තමයි එදා මගේ channel එකේ ලක්ෂ 2 උනේ subscribersලා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ගොඩාක් ආදරෙයි. ඔන්න ඔහොමයි ඉතින් එදා දවස ගත වුණේ. ආයෙම දවසක ලස්සන වීඩියෝ එකකින් එනකන් එහෙනම් මං ගිහින් එන්නම්. සතුටින් පරිස්සමෙන් ඉන්න. ආදරෙයි.